Hello everyone. I'm your English teacher උදේශිකා වීරසූරිය. ඉතින් මගෙන් කලින් වීඩියෝ එකේදී මම ඔයාලට වචන 10ක් අරගෙන එනවා කියලා කිව්වා. හැබැයි ඒකෙදි වචන 5යි මම අරගෙන ආවේ part 1 විදිහට. ඉතින් අද ඒ වීඩියෝ එකේ part 2. ඒ වගේම තමයි දැන් මම English lessons ඔයාලට ඉදිරිපත් කරනවා ඔයාලගේ English knowledge එක ඉම්ප්‍රූව් කරගන්න උදව් වෙන විදිහේ. ඉතින් සමහර වෙලාවට අපි ඉංග්‍රීසි දන්නවා. ඉංග්‍රීසි කතා කරන්න දන්නවා. හැබැයි අපි සමහර වචන දන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා වචන ඉගෙන ගන්න කැමති ඔයාලට මේ වීඩියෝ සීරීස් එක අනිවාර්යයෙන්ම උදව්වක් වෙයි කියලා. First one, abiding. Abiding. මොකටද අපි abiding කියලා කියන්නේ? ස්ථිර කියන එකට. ස්ථිරයි. යම්කිසි දෙයක් ස්ථිරයි කියලා කියද්දී අපි abiding කියන එක පාවිච්චි කරනවා. ඒ වගේම ඔයාලා මතක තියාගන්න මේ හැම වචනයක්ම කොහොමද අපි වාක්‍යවලදී පාවිච්චි කරන්නේ කියන එක මම ඔයාලට වෙනම වීඩියෝස් වලින් අරගෙන එනවා. ඒක නිසා ඔයාලා ඉස්සෙල්ලා මේ වචන ටික ඉගෙන ගන්න. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ වචන වාක්‍යවලදී අපි භාවිතා කරන්න කියලා. First one, abiding. මොකටද abiding කියලා කියන්නේ? ස්ථිර කියන meaning එක. Next one, abrasive. 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 Abrasive කියලා කියන්නේ රළු කියන අදහස. රළු. රළු කියන අදහසට මොකද අපි කියන්නේ? abrasive. Abrasive. Next one, වාර්ෂික. වාර්ෂික. වාර්ෂික කියලා කියන එක සමහර විට ඔයා ඉංග්‍රීසි වලින් කියන දන්නව ඇති. හැබැයි ඔයා බලන්න ඔයාගේ ප්‍රොනන්සියේෂන් එක හරිද කියලා. කොහොමද අපි වාර්ෂික කියලා කියන එක ප්‍රොනවුන්ස් කරන්නේ? annual. annual. කොහොමද අපි ප්‍රොනවුන්ස් කරන්නේ? annual. annual කියලා කියන්නේ මොකද්ද? වාර්ෂික. annual වාර්ෂික. Next one, across. across. across කියලා කියන්නේ මොකද්ද? හරහා කියන අදහස. across හරහා. across. මතක තියාගන්න අනිවාර්යයෙන්ම වචනික meaning එක, ඒ වගේම pronunciation එක, ඒ වගේම වචනයක් අපි මොකද්ද කියලා අඳුන ගන්න එක. ඒ කියන්නේ වාක්‍යයකදී කොහොමද පාවිච්චි කරන්නේ කියලා අඳුන ගන්න එක හරිම වැදගත්. හරි. next one, last one. බය වුණා කියන අදහස. බය වුණා කියන අදහස. බය වූ කියලා කියන්නේ කොහොමද? afraid. afraid. බය වූ afraid. afraid. බය වූ afraid.